ආමතුරුනේ අධ්‍යාපනික වශයෙන් දුවා දරුවන්ට ඔබ වහන්සේ ගොඩාක් උදව් කරලා තියෙනවා. බොහෝ විභාග ෆේල් අධ්‍යාපනයේ රසමත් දරුවන් ඔබ වහන්සේ මූලික වෙලා ඔවුන්ට පිහිට වෙලා තිබෙනවා. අධ්‍යාපන කඩයිම් සමත් කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් වලට ඔබ වහන්සේ ළඟ තියෙන ක්‍රමවේද මොනවද ආමතුරුනේ? ඒක හොඳයි. එහෙම ආපු එක මොකද මේ පහුගිය වකවානුව තුල නුවරගල පල්ලේගම මෙදගම්පිටිය කියන ගම්මානවල ළමයිට මම මොකද ඒකත් බක්සහර්මයේ අඩුයි පාසල් යන්න ගියක් නෑ ළමයිට මම බයිසිකල් 500කට වැඩි දීලා තියෙනවා. ඊළඟට හැම ළමයෙකුටම රුපියල් 10000 ගානේ වගේ වැටෙන්න පාසල් බෑග් අවුරුද්දක් ඉගෙන ගන්න පුළුවන් විදිහට පොත්පත් ලිපිලේඛන පෑන් පැන්සල් මේවා සමාජ සත්කාරයක් වශයෙන් මම අවුරුදු 10ක් එක දිගට කරගෙන ගියා. තේරුණාද? එක දිගට අවුරුදු 10ක් කරගෙන ගිහින් තියෙනවා. ගෙවල් දොර හදලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩ කටයුතු මම රාශියක් කරලා තියෙනවා. ඉතින් විභාග කටයුතු වලට යම් කිසි විදියකින් අසමත් දරුවෝ ඉන්නවා නම් මම ඒ දරුවෝ වෙනුවෙන් යන්තර සකස් කරලා පලන් දවනවා ඒ විභාග කටයුතු වලින් ජය ගන්න. හිතවතුනි එහෙමනම් ඉතින් දිඹුලාගල දිඹුලා අලංකාර ස්වාමීන් වහන්සේට දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් එහෙම නැත්නම් මේ තිරේ දිස්සර දුරකථන වලට ඔබ ඇමතුමක් ලබා දුන්නොත් එහෙම අපි මේ සුළු වශයෙන් කතා කරනවා විතර කතා කරන එක පමණක් නොවේ ඔබට විස්තර වශයෙන් මේ කරුණු කාරණා පිළිබඳව දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. වශීගුරුකම් සම්බන්ධ විතරක් නෙවෙයි අධ්‍යාපනික වශයෙන් නඩුහබ ඔබේ පරාද වෙනවා නම් ඒවා දිනු කරගන්න ඒවා ජය ගන්න ඉඩකඩම් විකිනලා නැත්නම් ඒවා ජය ගන්න ඒවට ආරක්ෂාවක් කරගන්න වාහන වලට ආරක්ෂාව කරගන්න දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරගන්න ගෙදර දොරේ තියෙන භූත බලවේග අඳුරු බලවේග ඉවත් කරගන්න මේ ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් දිඹුලාගල දිඹුලා අලංකාර ස්වාමීන් වහන්සේට කතා කරොත් මේ තිරේ දිස්වන දුරකථන අංක වලට කතා කරොත් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හිතවතුනි 11 කියන්නේ මේ විශ්වයේ දොරටුව ඇරෙන දවස. එදාට ඔබ හිතන පතන ඔබ බලාපොරොත්තු වෙන ඕනෑම දෙයක් ඉෂ්ට කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා කියලා කිව්වොත් එහෙම ඔබ ඒ කතාව විශ්වාස කරනවද? ඒ තරම් විශ්වයෙන් ලැබෙන ශක්තියක් ඔබ නොසලකා හරිනවද? මේ හැම නාලිකාවක්ම හැම කෙනෙක්ම විශේෂයෙන්ම අපේ YouTube channel එක හරහා විවිධ නාලිකා වලින් විවිධ ජ්‍යොතිෂ්‍යවරුන් විවිධ මේ වගේ භූත විද්‍යාවන් අද්භූත විද්‍යාවන් විශ්ව ආකර්ෂණය පිළිබඳව විශ්වාස කරන විද්‍යාඥයන් මේ හැමෝම උගතුන් මේගොල්ලෝ මේ 11 ගැන මේ තරම්ම කතා කරන්නේ ඇයි 11 මේ තරම්ම වටිනවද මේ තරම් ඔබේ ජීවිතය වෙනස් කරන දවසක්ද 11 කියන අපේ ආමුදුරනේ මේ හැමෝම කතා කරනවා මේ 11 පිළිබඳව මේ තරම් බලගත්ු දවසක් ඇයි මේ 11 ගැන මෙච්චරම කතා බහ කරන්නේ අපිට පැහැදිලි කරන්නකෝ 11 කියන්නේ මහත්තයා විශ්ව මාතාවගේ දොරටු ඇරෙන වෙලාවක් තමයි 11 කියන්නේ. ඉතින් මේ වෙලාවේ ඔබ සුබ කටයුත්තක් ආරම්භ කරොත් ඒ ආරම්භ කරන ලද සුබ කටයුත්ත විනුම් දන්නටම යන්න පුළුවන්කම ලැබෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරොත් මහා ධන කුවේරෙක් වෙන්න පුළුවන්. තේරුණාද? නිවසක් ආරම්භ කරන්න ගත්තොත් ඒක හැකිතාක් ඉක්මනින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. රැකී රක්ෂාවට යන්න පටන් ගත්තොත් ඒක කවදාකවත් සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළටම යන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. මොකද විශ්ව මාතාව වගේ දොරටු ඉවර වෙන මොහොතක් තමයි මෙන්න මේ 11 කියන වෙලාව. සුබම සුබ වෙලාවක්. තමන්ගේ බඹරේ වැල්ලේ කැරකෙනවාමයි. මේක පෙරපින් පළ දෙන මොහොතක් සංසාරේ කරන ලද කුසල් පළ දෙන මොහොතක් තමයි මෙන්න මේ විශ්ව මාතාවගේ දොරටු ඇවිර වෙලා 11ට ඔබ කරන කියන සෑම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. හොඳයි ඉතින් මේ වෙලාවේ ඔබව වෙලාව බලාගෙන ඉන්නවා නම් මේ වෙලාව තමයි ඔබ මේ වීඩියෝ එක බැලුවා නම් ඔබේ ජීවිතේ වෙනස් කරන වෙලාව. 11 කියන්නේ මේ තරම් බලගත්ු දවසක ඔබ කිසි දෙයක් නොකර ඉන්න එපා. ඔබ මෙන්න මේ ලග්න හිමියන් නම් හාමුදුරුවන් වහන්සේ සඳහන් කරන මේ ලග්න හිමියන් නම් මේ ජය අංක ඔබට හිමි නම් ඔබට මල් හතයි ඔබේ ජීවිතය කන පිට ගහනවා ඔබේ ජීවිතය වෙනස් වෙනවා ඔබේ ජීවිතය ආලෝකමත් වෙනවා බලන්න මේ සුබ ලග්න ඔබේද කියලා අපේ ආමුදුරනේ අමාද ලග්න ටිකක් මේ ලියාගෙනම මොකද මේ ලග්න ටික ලග්න 6ක්ම තියෙනවාද සුබ ලග්න 6ක් ඒ නිසා මේස කටක උච්චික මිථුන මකර
මීන කියන ලග්න අයට සුබම සුබයි. එක රැයකින් ඔබ ධන කුවේරෙක් වෙන්න පුළුවන්. කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන්. විශාල ප්‍රසිද්ධියකට පත් වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා සුබම සුබ ලග්න 6ක් තමයි මේ 11න් පස්සේ ඔබට උදා වෙන්නේ. මේ ලග්න හිමියන් ලොතරැයියක් ගත්තත් 35 63 72 වගේ ලොතරැයියක් ගන්න අනිවාර්යෙන්ම නියත ජයක් තියෙනවාමයි.